මේ වීඩියෝ ක්ලිප් එකෙන් පැහැදිලි කරන්න හදන්නේ Android ෆෝන් වල කොහොමද අපි app එකකට location access දෙන්නේ හෝ නොදෙන්නේ. එහෙම නැත්නම් app එක run වෙන වෙලාවට location access දෙන්න දෙපාද කියලා තීරණය කරන්නේ. ඒකට කරන්නේ මේ Android කියන සිස්ටම් එකේ. ගොඩාක් ෆෝන් වල තියෙන Android එක. Android කියන සිස්ටම් එකේ මෙන්න මෙතන තියෙනවා settings. මෙතන නෙමෙයි මේක ඕන තැනක තියෙන්න පුළුවන්. ඒක ගිහිල්ලා අපිට කස්ටමයිස් කරන්න පුළුවන් හින්දා. අපි તો මෙන්න මේ තියෙන මෙන්න මේ icon එක තමයි settings. මේක ටච් කරාම ෆෝන් එකේ settings වලට එනවා. මෙන්න මේ settings වල තියෙනවා තැනක් apps කියලා මේ තියෙන්නේ. මේක සමහරට මීට සමාන වෙන වචන වලින් තියෙන්නත් පුළුවන්. කොහොමනත් apps කියලා තියෙන්නේ. මෙතන ටච් කරාම ආයෙමත් එනවා මෙනු එකක්. මේකේ මෙන්න මේ පල්ලෙහාට තියෙන්නේ දැනට විවිධ විදියට settings හදලා දීපු apps. අපිට පුළුවන් මෙන්න මේ කියන apps කියන තැන ටච් කරාම ෆෝන් එකේ install කරපු සියලුම apps මෙතන පෙන්නනවා. අපි ඉන්ටර්නෙට් යන්නේ දැන් අපේ මේ ගැටලුවට අදාළව අපි settings හදන්න ඕන browser එකේ Google Chrome කියන browser එක තමයි Android එකේ තියෙන්නේ. ඉතින් අපිට මෙහෙම පල්ලෙහා මේ තියෙන Chrome කියන icon එක. මෙන්න මේ Chrome කියන app එක ටච් කරාම මෙතන තියෙනවා permission කියන තැන. මේ තියෙන permission. මෙන්න මේ permission ටච් කරාම permission වර්ග ගොඩක් තියෙන ෆෝන් එකක. මම ගොඩක් ඒවා කතා කරන්නේ නැහැ. මේ තියෙන්නේ location. මෙන්න මේ location කියන permission එක. ඒ කියන්නේ අපේ ෆෝන් එක තියෙන තැන අක්ෂාංශ දේශාංශ ඛණ්ඩාංක GPS හරහා ෆෝන් එකේ එක තියෙනවා. ඒක මේ Chrome වලට ඒක කියවන්න ඉඩ දෙනවද නැද්ද කියන එක තමයි මේ location permission කියලා කියන්නේ. මම මෙතන ටච් කරාම දකින්න පුළුවන්. දැන් මම දීලා තියෙන්නේ allow only while using the app. ඒ කියන්නේ මේ app එක පාවිච්චි කරන වෙලාවට permission access ඒ app එකට දීලා තියෙන්නේ. එතකොට app එක run වුණ වෙලාවට මගේ ෆෝන් එක තියෙන තැන ගැන කියව ගන්න පුළුවන්. මෙතන ask every time කියලා දුන්නොත් වෙන්නේ මෙතන පොඩි මැසේජ් එකකුත් දෙනවා මේ එහෙම කරන්න එපා කිය ඒක සිකියුරිටි ඉෂුව එකක් තියෙනවා කියලා. කොහොම වුණත් අපිට ඒක විශ්වාස නම් අපිට දෙන්න පුළුවන්. ask every time කියන්නේ අපිට අහනවා මේ ඒ කියන්නේ මොනවා හරි හේතුවකට මේ app එකට අපේ location කියවන්න ඕන වුණොත් අපෙන් අහනවා මේක කියවන්නද නැද්ද කියලා. don't allow කිව්වොත් අපෙන් අහන්නෙත් නැහැ permission access නැහැ. මෙන්න මේ තත්ත්වය යටතේදී අර අපේ ඇප්ලිකේෂන් එකේ ඔයාලට ෆොටෝ එක හා ඩ්‍රයිවිං ලයිසන්ස් එක හෝ ඒ දෙයක් අප්ලෝඩ් කරද්දී ලොකේෂන් සහිතව අප්ලෝඩ් කරන්න බැරි වෙනවා මෙන්න මේ don't allow දුන්නොත්. ඔයාලගෙන් අහන්නෙත් නැහැ ලොකේෂන් සහිතව දෙන්නත් බෑ. මෙතන සුදුසු දේ තමයි ask every time කියන එක. මේක කරාම වෙන්නේ permission access app එකට ඕන නම් අපෙන් අහනවා අපි මට permission access ඕන දෙනවද කියලා. එන්නේ ඒ වෙලාවට දෙන්නේ නැහැ කිව්වොත් permission access නැහැ. permission access නැතුව මේක යයි. එහෙම නැත්නම් අපි allow කියලා ඒ වෙලාවෙ ඉඩ දුන්නොත් මේ ඒ location access සහිතව ඉස්සරහට යයි. දැන් බලන්න මම මෙතන ask every time කියලා දුන්නා. දීලා ඉවර වෙලා දැන් බලන්න මෙතනින් මම ආපස්සට ගිහිල්ලා අර වගේම app එකට යනවා. මෙතන අපි යනවා අපේ වෙබ් පේජ් එකට. vacancies.comkin.net කියන වෙබ්සයිට් එකට යනවා. මගේ ඇඩ්‍රස් එකේ අකුරු වල මොනවා හරි වැරද්දක් තමයි වෙලා තියෙන්නේ. right. ඔය තියෙන්නේ වෙබ්සයිට් එක. දැන් බලන්න මෙතනට ගියාම මෙන්න මේ පල්ලෙහා තියෙනවා ඡායාරූපය ඇතුළත් කරන්න කියලා. දැන් බලන්න මෙතන මම ඡායාරූපයක් ලබා ගන්න කියලා මෙතන ටච් කරපු ගමන් මගෙන් අහනවා location access ඕන කියලා. මේ vacancies.comkin.net wants to use your device location.
මෙන්න මෙතන මට කියන්න පුළුවන් allow this time කියලා. කිව්වම location access සහිතව ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව මෙතන never allow කිව්වොත් ඔයාලට මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. මේ vacancy එකට apply කරන්න වෙන්නේ නැහැ. allow while visiting site කිව්වොත් මේ web එකට පමණක් හැම විටම permission access දෙවි. අපි allow this time කියලා දුන්නාම මෙන්න අහනවා මේ විදිහට කොහොමද permission access දෙන්න ඕන කියලා. ඊට පස්සේ අපිට පුළුවන් camera access ආයෙමත් ඉල්ලනවා මෙතන. මොකද ෆොටෝ එකක් capture කරන්න ඕන නිසා camera access වලට permission දෙනවා. දුන්නාට පස්සේ ওই විදිහට අපිට පුළුවන් camera එකෙන් අපට අවශ්‍ය කරන ෆොටෝ එකක් capture කරගන්න. හොඳයි, බොහොම ස්තුතියි.